තෙරුවන් සරණයි හැමදෙනාටම රේණුකා සිම්පල් ලයිෆ් YouTube channel එකට ඔයාලා හැමදෙනාම ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවා. අපි අද බලමු මේ විදිහට soft එකට crispyයට තෙලේ බදින්නේ නැතුව පැටිස් එකක් හදාගන්නේ කොහොමද කියලා. මම මෙතන පාන් පිටි ග්‍රෑම් 300ක් අරගෙන තියෙනවා. අපි දැන් රස පදමට ලුණු ටිකක් ඒ වගේම බටර් හෝ මාජරින් මේ සැහැඳි දෙකක් දාගමු. අපි දැන් මේ හැන්දෙන්ම හොඳට මිශ්‍ර කරගමු. දැන් අපි වතුර ටික ටික දදා අනාගමු. සාමාන්‍ය වතුර තමයි අරගන්නේ. එකවර වතුර දාගන්න නැතුව වතුර ටික ටික දදා මේ විදිහට අපි හොඳට මිශ්‍ර කරගමු. හැන්ද ඉවත් කරලා මේ මිශ්‍රණය අතින් හොඳට අනාගමු. රසකාරක පිපුම්කාරක දාන්න නැතුව අපි ගෙදරදීම ඉතා පිරිසිදුව රසවත්ව මේ විදිහට කෑමක් හදාගන්න එක තමයි ගොඩක්ම හොඳ. ඔයාට පේනවනේ මේ විදිහට පිටි ඩෝ එක හොඳට ඇනෙන්න ඕන. අපි දැන් පිටි ඩෝ එක පැන් ටොප් එක උඩට අරගෙන මේ විදිහට විනාඩි 3-4ක් හොඳට නීට් කරගමු. ඔයාට පේනවනේ හොඳට ඇනලා තියෙන්නේ. අපි මේ විදිහට පැන් ටොප් එක උඩ තියාගෙන විනාඩි 3-4ක් හොඳට මේ විදිහට නීට් කරගමු. මේ පිටි ඩෝ එක මේ විදිහට හොඳට අපි විනාඩි 3-4ක් අනා ගන්න ඕන. ඒ අනාගත්තට පස්සේ අපි පිටි මිශ්‍රණය අනාගත්ත භාජනය අරගෙන ඒ භාජනයටම දාලා විනාඩි 10ක් විතර වහලා තියාගමු. අපි ඒ විනාඩි 10 ඇතුළත මේ පැටිස් එකට දාන පිරවුම හදාගමු. විනාඩි 10කට පස්සේ මම ඔයාලට මේ පෙන්නන්නේ මේ විදිහට පැන් ටොප් එක උඩට පිටි ටිකක් ඉහාගෙන පිටි ඩෝ එක අරගෙන අපි මේ විදිහට හොඳට තුනී කරගමු. මේ විදිහට තුනී කරගන්නකොට රෝලින් පින් එකේ ඇලෙනවා නම් අපි පිටි ටික උඩට ඉහ තමයි පිටි ඩෝ එක තුනී කරගන්නේ. මේ විදිහට පිටි ඩෝ එක හොඳට තුනී වුණාට පස්සේ අපි බටර් හෝ මාජරින් මම මේ ගන්නේ මාගරින් හොඳට පිටි ඩෝ එක පුරාම මේ විදිහට ගා ගන්න ඕන. අපි ඊට පස්සේ මේක සමාන කොටස් තුනකට වෙන් කරගෙන මෙන්න මේ විදිහට තුනකට නමා ගන්න ඕන. අපි මේ පිටි ඩෝ එකට මේ විදිහට මාගරින් ගාලා දෙතුන් වතාවක් මේ විදිහට නමාගෙන තුනී කරගන්නේ අපි හදන පැටිස් එක හොඳට පුළුන් වගේ soft එකට හදා ගන්න ඕන නිසා අපිට පැටිස් එක හොඳට ක්‍රිස්පියට මෙලිකට එන්නේ මේ විදිහට බටර් මාජරින් ගාලා මේ විදිහට තුනී කරගත්තට පස්සේ තමයි. අපි මේ ඩෝ එක නැවත වතාවක් මේ විදිහට අහපව තුනී කරගමු. ඒ තුනී කරගෙන නැවත වතාවක් කොටස් තුනකට නමලා අහපව සැරයක් තුනී කරගමු. මේ අපි තුනී කරන්න සූදානම් වෙන දෙවෙනි වතාව මේ විදිහටම අපි තුනී කරගෙන නැවත වතාවක් ওই විදිහට නමාගෙන අහපව තුනී කරගමු. මේ විදිහට අපි අවසාන වතාවටත් හොඳට තුනී කරගෙන අහපව නමාගමු. නමාගෙන ඊට පස්සේ තුනී කරලා තමයි අපි පැටිස් වලට ඕමනා ප්‍රමාණයට අපි පිටි ඩෝ එක වෙන් කරලා කපාගන්නේ. ඉතින් ඔයාලා දැක්කනේ එක සැරයක් විතරයි මම මාගරින් ගෑවේ. ඊට පස්සේ අපි කොටස් තුනකට නමලා ඉතින් පොඩි වෙලාවක් ගත වුණාට මේ විදිහට අපි පිටි ඩෝ එක සකස් කරගත්තට පස්සේ තමයි අපිට හොඳට පුළුන් වගේ ක්‍රිස්පියට තෙලේ බදින්න නැතුව අපිට මේ බේක් කරගන්න පුළුවන් වෙන්නේ. තුනී කරගත්තා. ඊට පස්සේ ආයෙසරයක් ඒ විදිහටම කරා. මේ විදිහට තුන් වතාවක් මම ඒ විදිහට කරා.
දැන් අපි අවසාන වතාවට මෙහෙම හොඳට තුනී කරගමු. තුනී කරලා අපිට අවශ්‍ය කරන කොටස් ගානට කපාගමු. අපි පැටිස් හදන ප්‍රමාණය ගානට හදාගමු. ඉතින් අපි දැන් මේ විදිහට සමාන කොටස් වලට කපාගමු. දැන් අපි හදාගත්ත පිරෙවුමෙන් ටික ටික තියලා අපි පැටිස් එක නමාගමු. මේ විදිහට අපිට අවශ්‍ය හැඩයට උමනා විදිහට පිරවුම තියලා මේ විදිහට නමාගමු. අපිට මේක ගොඩාක් තදින් අලවන්න උවමනා වෙන්නේ. අපි බේක් වෙන්න තියන නිසා තෙලේ බැද්දොත් විතරයි මේක ඈත් වෙන්නේ. ඉතින් ගොඩාක් තද කරගෙන අවශ්‍ය නැහැ. අපිට උවමනා ඕනම හැඩයකට නවාගෙන මේ විදිහට සූදානම් කරගමු. ඉතින් මේක ලේයර් කීපයකට තියෙන නිසා හරිම රසට මෙලෙකට සොෆ්ට් එකට තියෙනවා බේක් වුණාට පස්සේ. ඉතින් ඔයත් මේ විදිහටම හදලා බලන්න. ඉතින් ඔයාලට මේකට උඩින් බිත්තර සාරු ටිකක් ගා ගන්නටත් පුළුවන්. හැබැයි මම මේ ගාන්නේ මාගරින් ටිකක්. ඔයාට බටර් හෝ මාගරින් ගන්නටත් පුළුවන්. පොල් තෙල් ටිකක් ගා ගන්නටත් පුළුවන්. ඕනනම් බිත්තර සාරු ටිකක් ගා ගන්නටත් පුළුවන්. ඉතින් මම මේ කලින් විනාඩි 10කට කලින් ෆ්‍රී හිට් වෙන්න තිබ්බ oven එකේ විනාඩි 30ක් බේක් වෙන්න මේ තියන්නේ. විනාඩි 40ක් විතර ගියා බේක් වෙන්න. මේ ඔයාලට පේනවද? හරිම සුවඳට රසට සොෆ්ට් එකට තියෙනවා. ඇත්තටම මේ අපිට හරිම ආස හිතෙනවා. හරිම පුළුන් වගේ මේ පැටිස් එක. ඔයාලට පේනවද අර ලේයර් ස්වෙන් වෙලා වෙනමින් තියෙන්නේ. ඉතින් කනකොටත් හරිම රසයි. මේ ඔයාලට පේනවනේ ඇතුලේ ලේයර්ස් වෙන් වෙලා තියෙනවා. ඉතින් අර අපි තෙලේ බදිනවට වඩා මේ මෙහිම ගත්තාම ඇත්තටම පුළුන් වගේ මෙලෙකට රසට අපිට පැටිස් එක කන්න ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මගේ මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඒ වගේම like කරන්න. ඔයාලගේ වටිනා අදහස් දක්වලා comment කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. අපි මේ පැටිස් එකක් කඩලා බලමුකෝ. මේ ඔයාලට පේනවා නේද පුළුන් වගේ. ඇත්තටම හරිම soft එකට පුළුන් වගේ තියෙනවා. කනකොට ඇත්තටම ආස හිතෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ඉතින් මෙතෙක් කියලා මගේ වීඩියෝ එක බලලා මාත් එක්ක රැඳලා හිටපු ඔයාලට බොහොම ස්තුතියි. සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි.